ඉරුටෙක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ Facebook page එකෙන් කොහොමද සමහර රටවල් බ්ලොක් කරන්නේ එහෙම නැත්නම් සමහර රටවල් වලට විතරක් පේන්න දාන්නේ කියන එක. මුලින්ම ඔයා ඔයාගේ account එකට යන්න. ඒ කරලා ඔයාට අදාළ වෙන page එකට ඔයා switch වෙන්න ඕනේ. අපි හිතමු මම මේ page එකට switch වෙනවා කියලා මෙන්න මේ විදිහට. ඉතින් මෙහෙම තමයි ඔයාගේ page එකට ගියාම තියෙන්නේ. මෙතන click කරලා මේ ඉරිතුන පල්ලෙහාට ගිහිල්ලා settings and privacy වලට යන්න. ඊට පස්සේ මේ settings කියලා එකක් ඇති. මේ විදිහට මේකේ පල්ලෙහාට යනකොට ඔයාලට හම්බ වෙයි followers and public content කියලා එකක්. ඒක උඩ ක්ලික් කරලා පල්ලෙහාට යන්න. පල්ලෙහාට යනකොට දැන් ඔයාට තියෙනවා මෙතන country restriction කියලා එකක්. මෙන්න මේක view කෙනෙකුට ක්ලික් කරගන්න. මේකෙත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ Facebook page එකේ දාන post, videos හැමදේම සමහර රටවල් වලට පෙන්වන්නේ නැති වෙන්න හදාගන්නත් සමහර රටවල් වලට විතරක් පෙන්වන්න හදාගන්නත් මේක පාවිච්චි කරන එකේ වාසි අවාසිත් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒකත් මේ වීඩියෝ එකේදී කියන්නම්. අනිවාර්යයෙන්ම මේක කරනවා නම් ඔයා ඒ ගැන දැනගන්න එක හොඳයි. මෙතනදී මේක ඇතුළට ගියොත් ඔයාට කරන්න පුළුවන් සමහර රටවල් වලට පේන්නේ නැති වෙන්න ඔයාට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන hide from certain countries කියන්නේ සමහර රටවල් වලට විතරක් hide කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් රටවල් කීපයක්. අපි හිතමු මෙතන ඉන්දියා කියලා. අපිට මේ විදිහට ටයිප් කරන්න තියෙන්නේ. මෙතන ඉන්දියා. ඔන්න ඊට පස්සේ ඉන්දුනීසියාවත් ඔන්න අපි සිලෙක්ට් කරනවා. ඊට පස්සේ බෑක් යනවා. දැන් ඔයාට මෙතන අපිට අවශ්‍ය කන්ටෙන්ට් ටික සිලෙක්ට් කරගත්තා. දැන් ඔයාට ඕනේ කොහොමද කියන එක මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. මේ hide from certain countries කියන්නේ ඔයා මේ තෝරපු රටවල් වලින් විතරක්. ඒ කියන්නේ ඒ රටවල් වලට විතරක් කට්ටියට hide කරන්න. ඒ කියන්නේ මම මේ දාන post ඉන්දියාව සහ ඉන්දුනීසියාවේ කට්ටියට පෙන්වන්න එපා. අනිත් ලෝකේ හැම රටකටම පෙන්වන්න කියන එක. ඊට පස්සේ මෙන්න මේ ඔප්ෂන් එක ඔයා තේරුවොත් ඒකෙන් කියන්නේ ඔයා දාන post ටික මෙන්න මේ ඉන්දුනීසියාව සහ ඉන්දියාව කියන ඔයා තෝරාගත්තු රටවල් දෙකට විතරක් පෙන්වන්න කියන එක. ඔන්න ඔය විදිහට තමයි මේ setting එක හදාගන්නේ. මේ setting එක ඔයා එකපාරටම කරන්න යන්න එපා. ඔයාගේ අලුත් page එකක් හරි නම් ගොඩාක් දුරට මේ options දෙකම පාවිච්චි නොකර ඉන්නවා නම් හොඳයි. විශේෂයෙන්ම මෙන්න මේ show only කියන එක පාවිච්චි කරන්න යන්නේ නැත්නම් හොඳයි. මොකද මේක reach කරගන්න ටිකක් අමාරුයි. හරියටම ඔයාට ඒ අදාළම රටවල් වල group සම්බුනේ නැත්නම් ඒවට දැම්මේ නැත්නම් එහෙම ගොඩාක් වෙලාවට ඔයාගේ reach එක උඩකට ගන්න අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් ඔයාට අවශ්‍ය නැති ඒසියන් රටවල් වල countries තියෙනවා නම් මෙතනින් පොඩ්ඩක් select කරලා ඒ රටවල් කීපයක් අයින් කරලා දාන්න මේ option එකට යන්නේ නැතුව එකපාරටම පටන් ගන්නෙදි නම් ටික කාලයක් ගියාට පස්සේ ඔයා ගියාට ප්‍රශ්නයක් නැහැ මේකට. ඉතින් මේ විදිහට තමයි මේ option එක පාවිච්චි කරන්නේ. මේ option දෙකම පාවිච්චි නොකර ඔයාට ඔයාගේ අදාළ රටවල් වලටම දාන දේවල් පේන විදිහට හදාගන්න පුළුවන් නම් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. මේ options දෙකත් පාවිච්චි කරාට පස්සේ අපිට පොඩි reach බලපෑම් තියෙනවා. නැත්තේ නැහැ. ඒ දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට Facebook page සම්බන්ධ ගොඩාක් දැනුම හැම දෙයක්ම කරන්නේ කොහොමද කියලා මේ channel එකේ videos දාලා තියෙනවා. ඉතින් තාක්ෂණික videos බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් ඉන්නම් හැමෝටම සුබ දවසක්.